2004 සුනාමි ව්‍යසනය මතකද? මිනිසුන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වෙද්දී වන සතුන් කලින් මුස්ලිම් කරා පලා ගියේ කොහොමද? ඔවුන්ට ඇත්තටම අපිට නැති හයවන ඉන්ද්‍රියක් තිබෙනවද? නැතිනම් මේක හුදෙක් අහම්බයක්ද? අද සුභාහඬ තුලින් අපි සොයා බලමු සතුන් සතු මේ පුදුම සහගත හැකියාව පිටුපස ඇති විද්‍යාත්මක රහස. අලියතුන්ට සැතපුම් 20ක් 30ක ඈතින් එන භූමිකම්පාවක කම්පනය කලින් හඳුනා ගන්න පුළුවන්. ඒ කොහොමද? විද්‍යාඥයන් පවසන පරිදි අලින්ගේ පතුල්වල තියෙන සංවේදකවලට පොළොව හරහා එන ඉතා කුඩා කම්පන හේවත් ඉන්ෆ්‍රාසවුන්ඩ් ග්‍රහණය කරගන්න පුළුවන්. මිනිස් කනට නොඇසෙන මේ ශබ්ද අලින්ට ඇසෙන්නේ මහා ගෝරනාඩුවක් වගේ. අන්න ඒ නිසයි ඔවුන් අනතුර එන්න කලින්ම ආරක්ෂිත තැන් සොයා යන්නේ. ඔවුන් පොළොවෙන් එන පණිවිඩ කලින්ම කියවන ස්වභාව ධර්මයේ ජීවී රේඩාර් පද්ධතියක් හා සමානයි. ඔබේ නිවසේ සිටින බල්ලා හෝ බලලා වැස්සක් එන්න කලින් අමුතු විදියට හැසිරෙනවා ඔබ දැක තිබෙනවා. බල්ලන්ගේ නාසය මිනිස් අපට වඩා දහස් වාරයක් සංවේදී. වැස්සක් හෝ සුළුසුළඟක් එන්න කලින් වායු ගෝලයේ ඇතිවන පීඩනය වෙනස සහ ඔසොන් වායුවේ සුවඳ ඔවුන්ට ඉතා ඉක්මනින් දැනෙනවා. ඒ වගේම අකුණු ගැසීමට පෙර වායු ගෝලයේ ඇතිවන ස්ථික විද්‍යුත් ආරෝපණය ඔවුන්ගේ ලොම් වලට දැනෙන නිසා ඔවුන් කලබල වී ආරක්ෂිත තැන් සොයනවා. අපිට වැස්ස දැනෙන්නේ ඇඟට වැටුනහම උනත් සතුන්ට ඒක දැනෙන්නේ වැස්සෙන්න පෑ ගණනකට කලින්. කුරුල්ලන් දහස් ගණන් සැතපුම් දොර සංක්‍රමණය කරන්නේ කිසිම තාක්ෂණික මෙවලමක් නැතුවයි. විද්‍යාඥයන් සොයාගෙන තිබෙන පරිදි කුරුල්ලන්ගේ ඇස්වල සහ හොටේ ඇති සෛලවලට පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය හඳුනා ගන්න පුළුවන්. ඔවුන්ට පෘථිවියේ පෙනෙන්නේ හරියට දිශාවන් සලකුණු කළ සිතීමක් වගේ. මේ නිසා සුළුසුළඟක් වැනි ස්වභාවික විපතකදී පෘථිවියේ චුම්බක රටාවල ඇතිවන සුළු වෙනස පවා ඔවුන්ට කලින්ම දැනෙනවා. ඔවුන් ආසේ පියාසර කරන කුඩා විද්‍යාඥයින් වගේ. ඇතැම් බල්ලන් සහ බලලුන් නිවසේ සිටින අයෙකුගේ අසනීප තත්ත්වයන් හෝ මරණය කලින් හඳුනා ගන්න බවට ලොව පුරා සාක්ෂි තිබෙනවා. මේ අద్භූත දෙයකට වඩා ශරීරයේ සිදුවන රසායනික වෙනස්කම් හඳුනා ගැනීමක් ලෙසයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. මිනිස්සු රොඩකින් නිකුත් වන ඉතා සියුම් සුවඳවල් හඳුනා ගන්නට තරම් ඔවුන්ගේ ඉන්ද්‍රියයන් බලවත්. ඉතින් මේක හයවන ඉන්ද්‍රියක් වුණත් නැතත් සබහාදහම විසින් මේ සතුන්ට දීලා තියෙන්නේ අපූර්ව ආරක්ෂක පද්ධතියක්. අපි තවමත් සොයාගන්න උත්සාහ කරන බොහෝ රහස් සතුන් දැනටමත් දන්නවා වෙන්න පුළුවන්. ඔබේ සුරතලත් මේ වගේ අමුතු හැසිරීම් පෙන්වලා ඔබ පුදුම කරලා තියෙනවාද? ඒ අත්දැකීම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ සොබාදාමේ අභිරහස් ගැන දිගටම දැනගන්න සොබාහඬ සබ්ස්ක්‍රයිබ් කරන්න.